මට ඊට වඩා අර ලොකු ටාගට් එකක් වෙන පැත්තකින් තිබ්බා. ආලා මම බලන්න මොකද ලාලා මම දැකපු ඊට පස්සේ දැකපු දෙවිය වෙනස්. දෙවිය වෙනස් වුණා. ඩොක්ටර් කෙනෙක් කෙනෙක් කොට කෙනෙක් වෙන්නද දෙවියන් වහන්සේ කියන්න පුළුවන් කර්මය හෝ මොකක් හෝ අපිට දුන්න ප්‍රොජෙක්ට් එකක් තියෙනවා. දෙයියෙක් වෙන්නේ ඒ ආර්ට් එක ඉස්සෙල්ලාම මේ ලෝකේ කරේ මුදල් භාගෙ තියෙන නිසා. හොඳ කියලා හොඳ කියන්න පයින්නම් බැන කියලා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. අද අපේ කතාව කොමර්ස් ගැන නෙමෙයි. අපේ කතාව විද්‍යාව සහ කලාව. ආර්ට්ස් ඇන්ඩ් සයන්ස්. අපිට ඕන දෙපාද. අපේ ඒ කියන්නේ මේ විෂයන් හැටියටත් වඩා අපේ මනුස්සය හැටියට ජීවත් වෙනකොට මේ හෝමෝ සේපියන්ලට කලාව ඕනද විද්‍යාව ඕනද කියන කාරණාව. රවිෂ ඉස්සෙල්ලාම සර් ඒකේ අපි මූලාරම්භයක් ගන්න විදිහට මොකද්ද සයන්ස් කියන්නේ කියලා අපි පොඩ්ඩක් අහලා බලමු. මම හිතනවා රවිෂ මේ ගැන කතා කළොත් හොඳයි කියලා. සයන්ස් කියන්නේ අපි සොබාදහම් තේරුම් ගන්න මිනිසා විසින් හදාගත්ත ආකෘතියක්. අපේ හදාගත්ත ෆ්‍රේම්වර්ක් එක තමයි සයන්ස් එක කියන්නේ. તો ගුරුත්වාකර්ෂණය සොබාදහම තිබ්බා. අපි ඒක F = ma කියලා නම් කරා. ඒකයි සයන්ස් එක. දැන් අපි STEM කියලා කතා කරනවා. එතකොට අපි මේ ලෝකේ දුවන්නේ දැන් යන ට්‍රෙන්ඩ් එකක් තමයි සයන්ස් එක වෙන්න පුළුවන්. ඒ වුණාට සයන්ස් කියන්නේ අපි විද්‍යාව කියලා අර්ථ දක්වන්නේ man made මිනිසා විසින් හදාගත්ත සබාදහම් තේරුම් ගන්න මිනිසා විසින්ම හදාගත්ත ෆ්‍රේම්වර්ක් එකක්. නැතුව සබාදහම පැහැදිලි කරන එකක් නෙමෙයි. සබාදහම නෙමෙයි සයන්ස් එක කියන්නේ. දැන් අපි මෙහෙම හිතුවොත් ගොවි මහත්තයෙක් උදැල්ල ඇල්ලීමේ තියෙන භෞතික විද්‍යාව. මම හරියට දන්නේ නැහැ. කියන උදැල්ල අල්ලන ලීවරයක් නේ. එතකොට ඒ කෘෂි කාර්මික කාරණාවල තියෙන්නේ භෞතික විද්‍යාව. ගහක ගෙඩියක් කඩා ගන්න කරන කාරණාව තියෙන්නේ භෞතික විද්‍යාව වෙන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් ඊට පස්සේ යම් ආහාරයක් හදා ගන්නකොට රසායන විද්‍යාව වෙන්න පුළුවන්. එතකොට දැන් මේක මිනිසාගේ අත්දැකීම් එක්ක බිහි වෙච්ච එකක් මිසක් ඒක අරගෙන මිනිහා ගොඩනගුණා කියන කාරණාව නෙමෙයි රවිෂ මේ කතා කරන්නේ. එතකොට අනිත් පැත්තල කලාව ගැන කිව්වත් කලාවත් එහෙම තමයි. අපි මේ සයන්ස්ද ආර්ට්ද කියන එක නෙමෙයි ජීවිතයේ රිද්ම් එකක් තියෙනවා. ඒ රිද්ම් එකට සමහරවිට සයන්ස් උත් ඕන වෙනවා. ඒ ජීවිතයේ රිද්ම් එකට සමහරවිට ආර්ට්ස් උත් ඕන වෙනවා. මේ විෂයන් මේ කරුණු කාරණා තේරුම් අරගෙන ජීවත් වීම තමයි ලයිෆ් ස්ටයිල් එක වෙන්න ඕනේ. ඒක තමයි ජීවිතයේ රිද්මේ වෙන්න ඕනේ ඒක. හැබැයි මම මෙහෙම කිව්වොත් මම ප්‍රගුණ කරලා තියෙන්නේ කලා විෂය ධාරාවන්. රවිෂ ප්‍රගුණ කරලා තියෙන්නේ විද්‍යා විෂය ධාරාවන්. හැබැයි අපිට ජීවත් වීමට මේ දෙකම අවශ්‍යයි. මේ ජීවත් වීම මේ දෙකම අවශ්‍යයි. අපි දැන් මෙහෙම කිව්වොත් සමහර අය කියනවා නෑ ඔය ආර්ට්ස් ඕනේ නෑ. මොකද කතන්දරේ? ආර්ට්ස් ඕනේ නැහැ කියන්නේ මෙයා ආර්ට් වලින් ඔය කතා කරන්නේ. පැහැදිලි කරොත් තව ආර්ට්ස් කියන්නේ සර් කලාවනේ. අපි කලාවේ හැදුනේ කොහොමද කියලා පොඩ්ඩක් බැලුවා. ඔය ප්‍රාග් ඓතිහාසික මානවයා කලාව හැදෙන්නේ ගින්දර හොයා ගන්නවානේ. ගින්දරෙන් එයාලා ගිනි මැලේ හදාගන්න. ඔය ගිනි මැලේ හදාගත්තට පස්සේ මිනිස්සුන්ට කරන්න වැඩක් නැහැ. ඔය ගිනි මැලේ වටේ ඉඳගෙන මිනිස්සු නිකන් ඉන්නවා. ඒ කාලේ මානවයා. එතකොට මේ මානවයා කරපු වැඩේ ඔය මේ කෝටු කෑලි අරව මේ වලින් සද්ද දාන්න ගත්තා. ඊට පස්සේ එතනින් සංගීතය විහුණා. ඊට පස්සේ ඒ ආවුරු කෑලි වලින් එක එක රූප අඳින්න ගත්තා. ඊට පස්සේ අර කටින් ආපු ශබ්ද වලින් භාෂාව හැදුනා. දැන් ওই ටික තමයි අපි ආර්ට් කියලා කියන්නේ. හොඳ මමත් ඔකට මෙහෙම කතාවක් එකතු කළා තින්. දැන් මට හිතෙනවා ඔය ලෙන් චිත්‍රවල අපිට අපේ ප්‍රකාශනය කාට හරි ඉදිරිපත් කිරීමේ ඕනකමක් තියෙනවානේ. දැන් ඔන්න අපි දැන් යනවා කියලා හිතන්නකෝ මේ අපි දෙන්න ඉන්නේ හෝමෝ සේපියන් මුල මාන්න ලක්ෂණක් තියෙනවා තාම. මේ එතකොට මේ අපි දෙන්න ඉන්නකොට ලෙනේ මම කැලේ ගිහිල්ලා දඩේමක් කරගන්නවා. කැලේ ගිහින් දඩේමක් කරගන්නවා. අපි හිතමුකෝ හාවෙක් කියලා. ඒ හාවා මරාගෙන කනවා. එතකොට බුද්ධ ආගමත් නැති කාලේ අපි පන්සිල් දන්නෙත් නැහැ. ඒව ගැන මුකුත් අදහසක් නැහැ. බඩගිනි කෑවා. දැන් මේ මගේ මිත්‍රයා මට එයාට මේක කියන්න ඕන. මට උච්චාරණ ඉන්ද්‍රිය පද තියෙනවා. නමුත් ඒ වුණාට මේක කියා ගන්න අපි දෙන්න අතර සම්මුතියක් නැහැ. මෙතඩ් එකක් නැහැ. ඊට පස්සේ මම හිතනවා මේක මෙහෙම වෙන්නේ නැති කියලා. මම දැන් කියනවා
ඉස්සෙල්ලා අංග චැනල් ඔව් ලාලා අපි දෝ හාවට කියන්නේ ලාලා කියන ලාලා ආලා ඔව් බලගෙන මොකද ලාලා ඊපස්සේ ලාලා ඊපස්සේ මොන රංගපාලා පෙන්නනවා ඈ හාවෙක් වගේ රංගපාලා පෙන්නනවා ඊපස්සේ යාර පොඩ්ඩක් විතර හිතනවා ඒත් හරියට තේරුම් නැත්නම් මම ඔය මොකක් හරි ගල් කැටයක් කරන බිත්තියේ ඒ සතා අඳිනවා ඊපස්සේ මාව අඳිනවා ඒ සතර ගහනවා අඳිනවා ගින්දර අඳිනවා ඔන්න අපේ ප්‍රකාශනය අපි කලාවෙන් ගෙනාවා අපි ප්‍රකාශනය අපි කලාවෙන් ගෙනාවා ඊට පස්සේ තමයි ඉතින් අපි ඔය කියන ඉතින් දැන් ඔන්න අපි දෙන්න යනවා කැලියට යනකොට අන්න අර ඇත්තටම අර සතා දකිනවා එතකොට එකපාරටම මෙයා කියනවා ලාලා කියලා මාත් කියනවා ලාලා කියලා අපි දෙන්න අතර සම්මුතියක් කියනවා කලාවට ඒක තමයි අපි ඊට පස්සේ භාෂාව කියලා අපි ගොඩනගන්නේ ගොඩනගන්නේ ඒකට ඉතින් ඊට පස්සේ භාෂාව ව්‍යාප්ත වෙලා ගිහිල්ලා ඊට පස්සේ ඔය ජන සංගීතයන්. එතන තියෙනවා මේ පීප්පයක් තියෙනවා. ඒක පීප්පයක් ගත්තා නිකන් අර බෙරයක් වගේ අපි ඉස්සර ඔය බෙර ගහ අර ගින්දර තියාගෙන ගින්දර වටේ නටපු මිනිස්සු. ඊට පස්සේ එහෙම නටලා අපිට ඊට පස්සේ නිර්මාණශීලීව කලාව පිහිටියා. ඒකට කලාවත් එක්කම එක් පැත්තෙන් කලාව පිහිටන අනිත් පැත්තට අපි චුට්ට ගින්දර සොයා ගැනීම කියලා කියන්නේ මම හිතනවා විද්‍යාවේ මුල. කියන්නේ මොකද බොහෝ නිපැවීම් කිරීම සඳහා මේ තාපය හොඳයි හැබැයි තව එකක් ඔය ගින්දර සොයා ගැනීම සහ සමහර මිනිසුන්ගේ මොලේ පාවිච්චි කිරීම නිසා ඔය දේශපාලනයේ වගේ විෂයකට ආවොත් මිනිස්සු වෙනස් වෙන්නත් හේතුවක් වෙනවා මොකද හේතුව ඔන්න මම මතර පැනලා වෙන පැත්තට යනවා මේ මොකද්ද මේ මිනිස්සු මේ පෞද්ගලික දේපල ක්‍රමයක් ඇති කර ගන්නවා කියලා මාක්ස් එහෙම කියනවා. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් මස් තියාගැනීමේ හැකියාව තියෙනවා. අන්න ඒ වගේ දේවල් කරනවා. කොහොම හරි ගින්දර කියලා කියන්නේ අපි ලේසි පහසු දෙයක් නෙවෙයි විද්‍යාවේ මුල. එතන සිට ඒගොල්ලෝ අලුත් දේ හොයාගෙන යනවා. කලාවෙන් හොයාගෙන යනවා. ඒ නිසා මේ එහෙම ගිය තැනක දැන් අද ඔන්න අපේ දෙමව්පියොන්න අතරමං වෙලා ඉන්නවා. මොකද අතරමං වෙලා ඉන්නේ? කලාවද විද්‍යාවද? විද්‍යාවද. ඇත්තට රස්සා දිනුනාට රස්සාස මෙහෙමයි. මගේ හිතන විදිය අපි මොන රස්සාව කරත් අපිට ඕන තැනට යන්න පුළුවන්. ඒක අපේ අතේ තියෙන වැඩක්. ආර්ට් කරලා චිත්‍රයක් ඇඳලා කෝටි ගාණකට ඒක විකුණන්නත් පුළුවන්. සයන්ස් කරලා ડોක්ටර් කෙනෙක් කියලා කෝටි ගාණක් හොයන්නත් පුළුවන්. ඩොක්ටර් කෙනෙක් කෙනෙක් කෝටි ගණක් හොයන්නද? චිත්‍ර අඳින්නේ කෝටි ගණක් හොයන්නද? ඒ වගේ ප්‍රශ්නකුත් තියෙනවා. ඒක තමයි. හැබැයි අර බණ කියන්නත් ඕනේ කුසපිරිච්ච මිනිස්සුන්ට කියලා කියනවානේ. ඒ නිසා මේ කතාවල තමයි ඔයාලට ඔබට හිතන මොන බෝරින් කතාවද ඔය කියලා. හැබැයි මේ ඇතුලේ අපි මේ කතා කරන්න හදන්නේ අපි මේ රටේ මධ්‍යම පාන්තික දෙමාපියන්ගේ චින්තනය. ඔව්. කියන්නේ පොඩි කාලේ ඉඳන් රමේෂ පොඩි කාලේ කවුරු වෙන්නද හිතුවේ? මම පොඩි කාලේ ડોක්ටර් කෙනෙක් වෙනවා. ඊට පස්සේ ඊළඟට මොකද වෙන්නේ? ඊට පස්සේ මම ඔඩිටර් කෙනෙක් වෙන්න හිතනවා. ඇයි අම්මේ ડોක්ටර් කෙනෙක් වෙන්න හිතුවකට ඔඩිටර් කෙනෙක් වෙන්නේ නැහැ. විගණන දෙපාර්තමේන්තුවට යන්න හදන්නේ. ගෙදර මොකක් හරි නැහැද? දැන් සර් මට පොඩි කාලේ මේක ඇත්ත සිරා සිද්ධිය. මම දැන් ස්පිරිතාලට යනවා තාත්තගේ බයිපාස් එක කරන්න. ස්පිරිතාලට යනවා. ඒ අදී දොස්තර හිටියා. ડોක්ටර් දේව්. එතකොට ඒ ડોක්ටර් ගාවට ගියාම මට පෙවුනේ ඇත්තටම දෙවියෙක් වගේ. ස්වරූපයේ මිනිස්සෙගේ ස්වරූපයේ ඒක මට අල්ලලා ගියා. ඉතින් එදායින් පස්සේ මම හිතුවා මම දොස්තර කෙනෙක් වුණත් වගේ හොඳයි කියලා. ලොකු කතාවක් කියන්නේ. රවීෂ දොස්තර කෙනෙක් වෙන්න යන්නේ දොස්තරම දෙවියෙක් වගේ පෙනිච්ච නිසා. දැන් මෙතන අපේ දරුවන්ට කලාවද උගන්වන්නේ විද්‍යාවද උගන්වන්නේ මොකද්ද කියන එක ඇතුළට වඩා මේ දරුවගේ චින්තනය පොඩ්ඩක් හිතන්නකෝ. තමන්ගේ තාත්තව සනීප කරන දොස්තර මහත්තයව දෙයියෙක් වගේ පෙනෙච්ච නිසා රබීෂ් රෝණ වෙන්නේ කවුරු වෙන්නද? දෙයියෙක් වෙන්න. දෙයියෙක් වෙන්න. ඒක ඇත්ත. දෙයියෙක් වෙන්න. එතකොට එහෙනම් මේ වෘත්තීන්හි නිරත වෙන්නා වූ මිනිසුන් ඒ මනුෂ්‍යපතේ ඉක්මව දේවපතේට ලං වෙනකොට එතකොට අනිත් මිනිසුන්ට පේන්න ගන්නවා මෙහෙම වුණොත් හොඳයි කියලා. ඒ වගේම අපි දකින්න දෙවියත් වෙනස්. ඔව් දකින දෙවිය නෙමෙයි මම දකින්නේ. එතකොට රැස්වල සිටින සහිත දෙවියෙක් නෙමෙයි මේ වෙදනලාම සහිත දෙවියෙක් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔඩිටර් කෙනෙක් වෙන්න. ඊට පස්සේ ඔඩිටර් කෙනෙක් වෙන්න හැදී මට ඊට පස්සේ මම කොමර්ස් කරා 10 වසරට අපම කොමර්ස් කරා. ඊට පස්සේ මට කොමර්ස් ඉගෙන ගන්න කොමර්ස් කියලා විෂයක් ඉගෙන ගන්නවා. ඒකෙන් අර 10 වසරේදී 11 වසරේ තේරෙන අර සර්කියු වගේ බඩගින්න තමයි ඉස්සෙල්ලා සනස ගන්න ඕන.
බඩගින්න නිවුණොත් තමයි ඉතුරු ටික අපිට කරන්න පුළුවන්. ඒකින්ද සල්ලි හම්බෙන හොඳ රස්සාවක් නිකන් කොමස් වලින් බාදගෙන යන ඔඩිට කියන හොඳ පෝස්ට් එකකට ගියොත් එහෙම එකක් තිබ්බා. ඒක ටික කාලයක් තිබ්බේ. ඊට පස්සේ ඕලෙල් කරන්නේ. ඕලෙල් කරලා ඒ ලෙවල් අතර සෑහෙන ගැප් එකක් තිබ්බා. ඒ ගැප් එකේදී තමයි මම හිතන විදිය මම පෞද්ගලිකව දන්නවා මම හිතන විදිය මාර විදියට වෙනස් වුණා. මම සෑහෙන දේවල් හෙව්වා ඒ කාලේ. සෑහෙන දේවල් හොයලා තමයි මගේ ඔළුවට දාගත්තේ මම විසින්ම මම මෙහෙම වෙනවා කියලා. ඒතකොට ඒ ලෙවල් බයෝ කරන්න එන්නේ සාමාන්‍ය බහුතර. අනිවාර්යෙන් බොරුවට අර නැහැ කිව්වට ડોක්ටර් කෙනෙක් වෙන්න හිතාගෙන බයෝ කරන්න එන්නේ. උන් නැති වුනහම අර නැහැ මම වෙන එකක් කරා. ඒක වෙන කතාවක්. මම ආවෙම මගේ යාළුවෝ දන්නවා සමකාලීන යාළුවෝ ගුරුවරු දන්නවා. මට ඕනුන්නේ නැහැ දොස්තර කෙනෙක් වෙන්න. මට ඊට වඩා අර ලොකු ටාගට් එකක් වෙන පැත්තකින් තිබ්බා. මං කියන්නේ දොස්තර නරකයි කියලා. හැබැයි අර මං කිව්වා වගේ මම දැකපු ඊට පස්සේ දැකපු දෙවිය වෙනස්. දෙවිය වෙනස් වුණා. ඊට පස්සේ දැන් මම යන පාරේ මං යනවා. ඉතින් ඒක සාර්ථක වෙයි කියලා මම විශ්වාස කරනවා. අලුත් පරම්පරාව අලුත් පාරවල් හරි අපූර්ව දකිනවා. දැන් වෛද්‍ය වෘත්තිය ඉතාම ශ්‍රේෂ්ඨ වෘත්තියක්. මොකද මේ අපි මොකක් කිව්වොත් අපි ගිලන් වුණොතින් බොහෝ ගැටලු වලට කාරණාවකට ඒක හේතුවක් වෙන නිසා ඒ වෛද්‍ය වෘත්තිය සම්බන්ධයෙන් අපිට ගැටලුවක් නෙමෙයි තියෙන්නේ. නමුත් අපේ රටේ දරුවෙක්ව වෛද්‍යවරයෙක් කරන්න යන්නේ ඇයි කියන එකයි කල්පනා කරන්න ඕනේ. ඒකට බාහිරින් පේන මේ මුදල් වෙන්න පුළුවන්, බාහිරින් පේන පිළිගැනීම වෙන්න පුළුවන්. අන්න ඒ කාරණාව නිසා නම් වෛද්‍යවරයෙක් කරන්න යන්නේ ඒක හරි අපරාධයක්. මට ඒක ඔළුවට එනක පාටම සෝමලතා සුබසිංහගේ විකෘති නාට්‍ය. රවිෂ දන්නවද විකෘති? මට වයස අවුරුදු 45ක් ආසන්නයි, විකෘති වලට වයස අවුරුදු 44ක්. ඒ කියන්නේ විකෘතියක් කියලා කිව්වේ ඒ කාලේ මේ උසස් පෙළ ළමයි කණ්ඩායම නැටුම් නටනවා, විනෝද වෙනවා. හැබැයි අම්මා කෙනෙක්ට ඕනේ තමන්ගේ පුතාව කොහොම හරි තමන්ගේ දුව ડોක්ටර් කෙනෙක් කරන්න. අවසන් වශයෙන් ඇය ડોක්ටර් කෙනෙක් දක්වා මේ අම්මා කරනවා. හැබැයි පස්සේ ඉතුරු වෙන්නේ වෛද්‍ය මැෂිමක්. ඇයට විවාහයක් යෝජනා කරපු අවස්ථාවේ ඇය මැෂින් එකක් වගේ තමයි වැඩ කරන්නේ. ඇයට පිස්සු හැදෙනවා. එතකොට මේ මෙතනට නම් මේ වෘත්තිය කියන්නේ ගැටලුවක් වෙනවා. රවීෂ පොඩි කාලේ අහලා තියෙනවා. බලලා තියෙනවා. දොස්තර හොඳ හිත. මොහොත මගේ ගොඩබිමයි, නැව මගේ නිවසට සමයි, සියලු සතුන් මගේ තමයි. දොස්තර හොඳ හිත මමයි. දැන් අන්න මේ වෛද්‍යවරයෙක් වෙනකොට තෙත හදවතක් තියෙන්න ඕනයි කියන කාරණාව උතන මතුවෙනවා. ඒතකොට තෙත හදවතක් තියෙන්න ඕන නම් මම එහෙම කියනවා නෙමෙයි. නමුත් තෙත හදවතට කලාව උදව් කරනවා. තෙත හදවතට කලාව උදව් කරනවා නම් දොස්තරෙක්ට කලාව අවශ්‍යයි කියලා මම විශ්වාස කරනවා. රවීෂ ඉගෙන ගන්න ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දැන් කොහොමද දන්නේ නැහැ මැනේජ්මන්ට් අයට කලාව උගන්වනවා. සාහිත්‍ය උගන්වනවා. හේතුව මේ සාහිත්‍යයෙන් තොර අලෙවිකරණය, සාහිත්‍යයෙන් තොර ගිණුම්කරණය බොල් වගක් පැහැදිලි වෙලාද දන්නේ නැහැ. ඒ සිලබස් වලට කලාව ඇතුල් කරලා තියෙනවා. එතකොට ඒ නිසා මේක මේ බොහොම සංකීර්ණ කාරණාවක්. අනිත් දේ තමයි කලාව වේවා විද්‍යාව වේවා අපි ඉගෙන ගන්න ඕනේ රැකියාව පිණිසමද. ඒක සර් දැන් මම හිතන්නේ මිනිස්සෙක් අපි මේ ලෝකෙට එද්දී මේක ආගමික පැත්තකට ගන්න එපා. මේ අපිට මොකක් හරි අපේ දෙයක් අපිට තියෙන. අපි කවුද වෙන්නේ කියන එක. අපිට බාර දුන්නේ මේ ප්ලැනට් එකේ අපිට දුන්න ප්‍රොජෙක්ට් එකක් කොහෙන් හරි තියෙනවා. කර්මයෙන් හරි දෙවියන්ගේ හරි ප්ලෑන් එකක්. දෙවියන් හරි දෙවියන් වහන්සේ කියන්න පුළුවන් කර්මය හෝ මොකක් හෝ අපිට දුන්න ප්‍රොජෙක්ට් එකක් තියෙනවා. ඒක තමයි අපි කරන්නේ. දැන් ওই ප්‍රොජෙක්ට් එක අපිට අඳුරගන්න වෙන කාලයක් යනවා. මේ ප්‍රොජෙක්ට් එක මිනිස්සෙක් අවුරුදු 8කින් මේ ඉගෙන ගන්නත් පුළුවන්. අවුරුදු 10කින් කරන්නත් පුළුවන්. අවුරුදු 50කින් ගිහිල්ලා ඒක ඉගෙන ගන්නත් පුළුවන්. මොකද්ද මට තියෙන වැඩේ මේ ලෝකයේ ඇතුලේ. ඒතර ඒ වැඩේ අඳුනගන්න එක තමයි වැඩේ. ඒ වැඩේ අඳුනගත්තාම ඇත්තටම මම දන්නේ මගේ යාළුවෝ ඉන්නවා. එයාලට ඕන ඇත්තටම ලෙඩි සුව කරන්න. ඒ කියන්නේ මිනිස්සුන්ට උදව් කරන්න. එයාලට අර ડોක්ටර් කෙනෙක් වෙන්න ඕන සල්ලි පරමාර්ථයෙන්ම නෙමෙයි. එතකොට එයාලගේ ප්‍රොජෙක්ට් එක ඒක තමයි. මගේ ප්‍රොජෙක්ට් එක වෙනස්. ඒකින්ද අර ડોක්ටර් කෙන නරකයි, ડોක්ටර් සල්ලි හම්බ කරන්න ඕනද ඒක තමන් අතේ තියෙන වැඩක්. දැන් දොස්තර සල්ලි හම්බ කරත් දොස්තර
ලෙඩෙක් සූපත් කරලන සල්ලි හම්බ කරන්න. ඒකර තමන් හිතන විදිය තමා තියෙන්නේ එතන. දැන් කලාකාරයෝ එහෙම කරන්නේ කලාකාරයෝ ඔව් එහෙම ගායකයෝ එහෙම කරන්නේ නැහැ. ඒගොල්ලෝ ජනතාවට හිතසුව පිණිස තමන් මේ බොහොම සද්භාවයෙන් ගීත ගායනා කරනවා. සල්ලි ගන්නෙත් නෑ මං හිතන්නේ ඔය ප්‍රසංග වලටම සල්ලි එහෙම ගන්නෙ Free of charge. නෑ free of charge. හරි මේ දැන් ඔබට තේරෙනවා මේ කලාවද විද්‍යාවද නෙමෙයි මේ මැද වාණිජය පැනලා තියෙනවා කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් ඔබට කලාවයි විද්‍යාවයි කියන අපි කතා කරන්නේ මැද මේ වාණිජය තමයි පටන් ගන්නට තමයි මම යන්නේ. හරි කලාවත් විද්‍යාවත් පැවතින්න නම් මේ වාණිජ්‍ය කියන කාරණාව වෙනස් කරගන්න වෙනවා. ඔතනයි ගැටලුව තියෙන්නේ. ඒකේ මෙහෙම එකක් තියෙනවා. දැන් අපි අර මුලින්ම ගත්තොත් ආර්ට් පටන් ගත්ත තැන ඉඳන් ඊට පස්සේ මානව දියුණුවනත් එක්කම අපේ ශිෂ්ටාචාරත් එක්කම ඊට පස්සේ කාර්මික යුගය එනවා. වැඩවසම් යුගය එනවා. ওই කාලෙදී ආර්ට් කියන එක සීමා වෙන්නේ අර පැලැන්තියකට විතරයි. දුප්පත් මිනිස්සුන්ට ආර්ට් ඉගෙනුවේ නැහැ. ඉන්දියාවේ ಭಾರತයේ මේ බ්‍රාහ්මණයෝ කලාව සංගීත ඒවා ඉගෙනුවේ මේ පරම්පරාවෙන් පැවතෙන අයට විතරයි. ශුද්‍රයන්ට වෛශ්‍යයන්ට මේ ඔක උගන්වන්න ගියේ නැහැ. එතකොට ඒ ආර්ට් එක ඉස්සෙල්ලාම මේ ලෝකෙ කරේ මුදල් භාගෙ තියෙන මිනිස්සු. එහෙම එකක් තියෙනවා. ඒක පොඩ්ඩක් අපි අමතක කරලා දැන් මං කියන්නේ දුප්පත් මිනිස්සු ආර්ට් කරන්න හොඳ නැහැ කියන එක නෙමෙයි කියන්නේ. රවිෂෝ කියන කතාවත් එක්ක මම කලා විෂය ධාරාවක ගුරුවරයෙක් හැටියට මම මේ කතාව කියන එක මේ මගේ වෘත්තියට කොච්චර ගැටලුවක් ඉදන්නේ නැහැ. නමුත් මං කැමතියි සල්ලි කරන්න උගන්නන්න. මං කැමති කලා කරන කය සීමා වෙනවට. මොකද හේතුව එතකොට කලාවට එන්නේ කලාවේ ඕනෑකමට. එතකොට කලාවෙන් නිර්මාණ කිරීමේ ඕනෑකම තමයි මේ මිනිසුන්ට ඇති වෙන්නේ. අර මාස්ලෝගේ තියෙනන්ස හයිරාකි ඔෆ් නීඩ්ස් කියලා. ඕක ඉස්සෙල්ලාම තියෙන ආහාර, නිවාසය. ඔය ටික සම්පූර්ණ වුණාට පස්සේ තමයි කලාවට එන්නේ. මාස්ලෝ කියන විදිහට. එතකොට අපිට අර ටික පිරුණාම තමයි අර පියෝ ආර්ට් කියන එක එන්නේ කියලා මම විශ්වාස කරනවා. නැත්තම් අපි ආර්ට් එක කරන්නේ බිස්නස් පර්පස්. ඔව් දැන් ඔක ආය තව පැත්තකින් කිව්වොත් මේ සරස්වතිය සහ ලක්ෂ්මී එක තැන තියාගන්න බෑ කියලා කියනවානේ. ලක්ෂ්මී කියලා කියන්නේ ධනයට අධිපති දෙවඟන. සරස්වතිය කියලා කියන්නේ කලාවට අධිපති දෙවඟන. මේ දෙන්න එක ගෙදර ඉන්නේ නැහැලු. ලක්ෂ්මී එනකොට සරස්වතිය පැනලා යනවලු. සරස්වතිය එනකොට ලක්ෂ්මී පැනලා යනවලු. එතකොට එහෙනම් ලක්ෂ්මී ඉන්න තැනක නැත්නම් ලක්ෂ්මීකින් සංවර්ධනය වෙච්ච තැනක තමයි කලාව පිහිටන්න ඕනේ කියන කාරණාව තියෙනවා නම් හැබැයි කලා ගුරුවරයෙක් හැටියට මම දන්නවා කලාව කරන්නේ දුප්පත් තමයි. සයන්ස් කරන්නේ පොහොසත් තමයි. බොහොම අඩුයි මේ සයන්ස් මැත්ස් වලට දුප්පත් අය යනවා. බොහොම අඩුයි කලාව වලට ටිකක් ධනවත් සමාජයේ ටිකක් ඉහළ පැලැන්ති අය එනවා. මේක මොකද වෙන්නේ? ඇයි මොකද්ද හේතුව? ඕක තමයි ගැටලුව වෙන්නේ. එතකොට අපි දැන් හැමතිස්සෙම දැන් මගේ වෘත්තිය මම අපි කරන්නේ මේ එක ස්ටෙප් එකක් උඩට ගන්න එක. අපි කොහොම හරි ඔන්න එක කණ්ඩායම උඩට ගන්නවා. ඒගොල්ලෝ තමන්ගේ දරුවන්ව නින්දාවක් සේ සලකනවා කලාව ඉගෙන ගන්න එක. කලාව ඉගෙන ගැනීම නින්දාවක් සේ සලකනවා. එතකොට එහෙමනම් අපේ සමාජයේ යම් ගැටලුවක් තියෙනවා මේ කලාවට නින්දා කරන එක. එතකොට ඒක නැති කරන්න නම් පුතා අපි සයන්ස් ගැන කතා කරලා තුලන්නේ නැහැ. ආර්ට්ස් ගැන කතා කරලා තුලන්නේ නැහැ. අපි කතා කරන්න ඕනේ කොමර්ස් ගැන. මොකද හේතුව බඩ පිරුණොතින් මේක වෙනස් වෙනවා. බඩ පුරවන එක අපි දෙන්න කාරණාවක් නෙමෙයි. ඒ ආර්ථිකය හදන එක ආණ්ඩුවල රාජකාරී. එතකොට එහෙනම් අපි අද අපේ කතාව අවසන් කරනවා. අපි දන්නේ අපි කියපු කතාව අපිට තේරෙනවද කියලා. අපි කතා කළේ සයන්ස් සහ ආර්ට්ස් ගැන. හැබැයි අපි දෙන්නම හිර වෙන තැනක් තියුණා. සයන්ස්වත් ආර්ට්ස්වත් නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. කොමර්ස්. මොකද හේතුව මේ වාණිජ්‍යමය ලෝකයක කලාවත් වාණිජයට ලක් වෙලා තියෙන්නේ. විද්‍යාවත් වාණිජයට ලක් වෙලා තියෙන්නේ. අපි ගෙල්ලෙන්නම් අර හොඳ කියන හොඳ කියන්න බයිනවා නම් බැනගෙන කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. එහෙනම් මම සයන්ස් මම ආර්ට්ස් නේ. හරි. මම සයන්ස්. හරි. එහෙනම් අපි ඊළඟ වැඩසටහනේදී හම්බ වෙමු. අවසාන වශයෙන් බඩගින්න නිවන දෙවියව හොයාගන්න.
තමන්ට අදාළ බඩගින්න නිවන දෙවිය හොයාගන්න. බඩකින් නිවන දෙවියාට පුළුවන් ලෝකය වෙනස් කරන්න. එහෙමද? ආර්ථ සයින්ස් එතනට වැඩක් නැහැ. කොමස්ගේ දන්නේ. අයිබෝන්. අයිබෝන්.